Hi guys, welcome back to my YouTube channel. මං අද නුවර යනවා. එන්නකො මාත් එක්ක නුවර යන්නේ. මම බස් එකේ තමයි යන්නේ. මේ වටපිටාවේ තියෙන සුන්දරත්වයත් බලාගෙන යද්දි ඇඟට නම් කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මං එනකන් නුවර. අපි දෙන්න මේ මීට් වෙන්නේ අවුරුද්දකින්. ඇත්තටම අවුරුද්දකින් මීට් වෙන්න තරම් දුරකත් නෙවෙයි අපි දෙන්න ඉන්නේ. මීට් වෙමු කියලා කතා වුණත් අපි දෙන්නට ඒ දවසට මොකක් හරි වෙන දෙයක් යෙදෙනවා. ඉතින් අපි මේ පාර කතා වුණා අනිවාර්යයෙන්ම කොහේ හරි යමු කියලා. ඉතින් කතාවෙන් ඔන්න මම නුවරටත් ආවා. බලන්නකෝ ඈතින් මාලිගාව පේනවද කියලා. ඔන්න මගේ යාළුවා මට මීට් වුණා. අපි දෙන්න මේ යන්නේ මාලිගාවට. අපි දෙන්න ඉතින් චැට් එකක් දාගෙන සහල් සුවේන ළඟින් උඩට ගියා. බලන්නකෝ වෙසක් එකට හදපු කුඩු තාමත් තියෙනවා හරිම ලස්සනයි. මෙතන ඉතින් අපි දෙන්න ටිකක් වෙලා හිටියා. ෆොටෝස් වීඩියෝස් එහෙම ටිකක් අරගෙන තමයි යන්න පිටත් උනේ. අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට දැන් අවුරුද්දකටත් වැඩි. අපි දෙන්න මීට් උනේ අපි ගියපු ජපන් ක්ලාස් එකේදී. ඇත්තටම අපි ජපන් ක්ලාස් එක මාස 6ක් විතර තිබුණා. ඊට පස්සේ එක්සෑම් දීලා අන්තිමේටම අපි මීට් උනේ සර්ටිෆිකට් ගන්න යද්දී. ඉතින් ඒ ඉදායින් පස්සේ අද තමයි අපි දෙන්න මේ මීට් උනේ. ගොඩාක් කාලෙකින්. අපි ඉතින් මෙතන ෆොටෝස් වීඩියෝස් ගොඩක් එහෙම අරගෙන ඔන්න මාලිගාවට යන්න පිටත් වුණා. කතාවෙන් ඔන්න අපි දෙන්න මාලිගාව ළඟටත් ආවා. මුලින්ම අපි දෙන්න ගියේ මල් ගන්න. මේ මාලිගාව ඉස්සරහින් තියෙනවා ළමයි මල්කඩ පෝලිමක්ම. අපි දෙන්න එතනින් පුංචි මල් වට්ටි දෙකකුත් අරගෙන මාලිගාව ඇතුළට ගියා. මේ වෙලාවේ ළමයි මාලිගාවේ පූජාව පටන් ගෙන තිබුණේ. ඉතින් අපි දෙන්න හිමින් ඇතුළට ගියා. මොකද පූජාව පටන් ගත්තාම එතන වහනවා කියලා අපිට මල් කඩවල වල හිටපු අය නම් කිව්වේ. අපි නම් ඉතින් අවුරුද්දකට කීප වතාවක්ම අනිවාර්යයෙන්ම මාලිගාවට එනවා. අපි කොහේ හරි යද්දී අනිවාර්යයෙන්ම මාලිගාවට ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් ළමයි මට නම් නුවරට එද්දී අමුතුම හැඟීමක් තමයි දැනෙන්නේ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මට හිතෙන්නේ නුවරට ආස හැමෝටම ඒ හැඟීම ඒ විදියටම දැනෙනවා ඇති කියලා. ඉතින් නුවරට ආස නුවරට ආදරය කරන මගේ යාළුවෝ හැමෝම ඔයාලට දැනෙන හැඟීම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් අපිට මුලින්ම හම්බ වෙන්නේ මෙතනනේ. අපි මෙතෙන්ටත් මල් තියලා වැඳලා උඩට ගියා. අපි ආවේ වෙසක් පෝයට දවස් දෙකකට පස්සේ. හැබැයි එච්චර සෙනග නම් හිටියේ නෑ ළමයි. නෑ කියන්නත් බෑ. ඉතින් අපි එද්දි මේ උඩ තමයි කට්ටිය ගොඩක් හිටියේ.
ඔන්න ඉතින් අපි මාලිගාව ඇතුළේ වැඳලා එළියට ආවා. මේ මාලිගාව පිටිපස්සෙන් ළමයි අපි ආයෙත් ඉස්සරහට ගිහිල්ලා පහන් එහෙම පත්තු කරලා ඒ හරිය තියෙනවනේ අලියනාථාගාරේ රාජඇතා ඉන්න තැන අපි එතෙන්ටත් ගිහින් රාජඇතාවත් බලලා එළියට ආවා. ඉතින් ඔයාලත් මාලිගාවේ ආවොත් ගිහිල්ලා නැති හැමෝම අනිවාර්යෙන්ම රාජඇතාව බලන්න යන්න. මෙතන ළමයි රාජඇතාව අසනීප වුණ කාලේ රාජඇතාට බෙහෙත් කරපු විදිය යාව බේරගන්න කරපු දේවල් ඒ හැම දෙයකම වගේ ෆොටෝස් තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මෙතෙන්ට එන්න. ඔන්න ඉතින් අපි රාජාවත් බලලා එළියට ආවා. ඊට පස්සේ අපි දෙන්න ගියේ වැල් බෝධියට. මුලින්ම පහන් පත්තු කරලා පැන් කල දෙකකුත් අරගෙන වැල් බෝධියට දාලා අපි දෙන්න යන්න පිටත් වුණා. ඉතින් අපි දෙන්න මාලිගාවෙන් එළියට ආවා. මේ මාලිගාව ඉස්සරහා පැත්තේ තමයි ළමයි මේ පරවියෝ ගොඩාක් ඉන්නවා මේ හරියේ. ඉතින් ළමයි මේ වෙලාවේ නම් අපිට ගොඩාක් ලොකු තිබහක් තිබුණා. අපි දෙන්න සහස්සුවේනේ බොජන්හලට ගිහින් බීම දෙකකුත් අරගෙන අපි දෙන්නට කණ්ඩ ආසෙ හිතෙන විදිය අපි දෙන්නට හිතුන්නේ අර පිටි කෑම තෙල් කෑම කන්න මෙන්න මේ වගේ කෑම දෙකකුත් අරගෙන කාලා කවුරුත් සහස්සුනට આવත් අනිවාර්යෙන්ම යන තැනක් තමයි මේ අච්චාරු කන්න. ඉතින් අපි මෙතනිමුත් අච්චාරු වර්ග 3ක් අරගෙන අපි දෙන්න ඒකත් සහස්සුවෙන් ඉඳන්ම කාලා අපි දෙන්න යන්න පිටත් වුණා. ඉතින් ළමයි මෙතන එක විදිය අච්චාරු වර්ග නම් ගොඩාක් තියෙනවා. ගොඩාක් රසයි. අම්මෝ මේ කොච්චි අච්චාරුව නම් අපි කෑවේ නෑ. ගොඩාක් රස අච්චාරු වර්ග නම් ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් අපි අච්චාරුත් කාලා යන්න තමයි ලෑස්ති. ආයෙත් මේ වගේ බ්ලොග් එකකින් හමු වෙමු.